ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ 2026 වසරේ ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍ය සැප්තැම්බර් 5 වන ශනි දින සන්ධ්‍යාවේ වීදි සංචාරය කිරීමට නියමිතයි. පසුගියදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාකාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍යපද අලුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නැගෙනහිර පළාතේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍ය වෙන්නේ සේරුවිල නිකිණි පූජෝත්සවයේ සහ ලලාට ධාතු මහ පෙරහැර මංගල්‍ය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ශේෂ වුණු විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ නැගෙනහිර පළාතේ වීම මං හිතන්නේ නැගෙනහිර පළාතේ වාසය කරන අප සියලු දෙනාටම ඉතාමත්ම වැදගත් කාරණයක්. නිකිණි පොහොයේ දීලා තියෙන්නේ අගෝස්තු මාසේ 27 වෙනිදා. එතකොට අගෝස්තු මාසේ 27 වෙනිදාගෙන් තමයි නිකිණි මාසය ආරම්භ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දලදා මාලිගාවේ පෙරහැර ඉවර වෙලා සතියක් පමණ ගිය තැන තමයි ලලාට ධාතු මහ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ. මෙවර පෙරහැර මංගල්‍යය දෙන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදාට. ඊට සමගාමීව පෙරහැර මංගල්‍යයට සූදානම් වීම වශයෙන් සිදු කරන්න ඕනේ අපි පරිවාර මංගල්‍යයන් පැවැත්වෙනවා. එහි ප්‍රධාන දෙයක් තමයි අගෝස්තු මාසේ 20 වෙනිදා උදෑසන පෙරවරු 7ට සෑරජානන් වහන්සේව සුවඳ පැනින් දෝවනය කිරීමේ මංගල්‍යය පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් පෙරහැර මංගල්‍යය ආරම්භ වෙන්නේ සෑරජානන් වහන්සේ සුවඳ පැනින් දෝවනය කරලා. ඊට පස්සේ 27 වෙනිදා නිකිණි පුන් පොහෝ දිනේ ඉඳලා තමයි අඛණ්ඩව නිකිණි පූජා උත්සවය ආරම්භ වෙන්නේ. එතකොට ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය වෙනද වගේම නිල මාධ්‍ය ආවරණය දරනවා. 27 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 5 වෙනිදා දක්වා නිකිණි පූජා මංගල්‍ය පැවැත්වෙනවා. එහිදී ප්‍රධාන වශයෙන් උදේ දවල් තේවා කටයුතු සහ හවස විශේෂ මහා සෑ වන්දනාවක් පැවැත්වෙනවා. එතකොට විදුලි ආලෝක පූජා සමග ඉතාමත්ම මනරම්ව ෂඩ්වර්ණයෙන් බබලන ආකාරයට ලලාට ධාතුන් වහන්සේ උදෙසා ඒ උතුම් පූජාව පැවැත්වෙනවා. අගෝස්තු මාසේ 29 වෙනිදා හවස 5 ඉඳලා පසුදා අලුයම 7 වෙනකන් තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ මහා පින්කමක් පැවැත්වෙනවා. ඒකෙදි විශේෂයෙන්ම සිද්ධ වෙන දේ තමයි ලලාට ධාතුන් වහන්සේගේ ඉතිහාස ප්‍රවෘත්තිය කියා දීම. නැගෙනහිර පළාතේ අපි හැමෝම ආඩම්බර වෙන්න ඕනේ. නැගෙනහිර පළාතේ තියෙන ප්‍රධානම විහාරස්ථානයටත් සේරුවිල මංගල රජමහා විහාරස්ථානයටත් අනුරාධපුරයේ ලුගියේ ඉඳලා ලියවිලා ආපු පුස්කොළ පොතක් තියෙනවා. ඒකට කියන්නේ ධාතු අංශය කියලා. මේ වසරේදී ඉල්ලීමක් කළා යුනෙස්කෝ ලෝක උරුම මතක ලේඛනයට ධාතු අංශය ඇතුළත් කරන්න කියලා. එතකොට සේරුවිලට ධාතු අංශය නිසා තවත් වැදගත්කමක් එනවා. ඉතින් ධාතු අංශයේ තියෙන ලලාට ධාතුන් වහන්සේගේ ඉතිහාස කතාව තමයි අගෝස්තු මාසේ 29 වෙනිදා සදහැවතුන්ට කියා දෙන්නේ. ඒ සඳහා අපි ආරාධනා කළා අපේ විචිත්‍ර ධර්ම කතික වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට. ඉතින් උන්වහන්සේ බොහොම ගෞරවයෙන් මේ ආරාධනාව බාරගත්තා. එතකොට අපි හිතනවා තාමත්ම විශාල ජනකායක් ලංකාව වටෙන්ම ඒ දවසේ සහභාගී වෙයි කියලා. මං හිතන්නේ පෙරහැර දවසේ වගේම ලොකු ජනකායක් සහභාගී වෙයි කියලා. ඉතින් එදාට අපි ඒ අයට දන්සල් ආදිය සහිතව ඒ ලලාට ධාතුන් වහන්සේගේ අතීත පුවත ශ්‍රවණය කරන්න එන අයට අවශ්‍ය පහසුකම් සලසන්න දැන් සැලසුම් කරගෙන යනවා. ඒත් එක්කම එය ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය වෙනවා. ඊට පස්සේ අගෝස්තු මාසේ 30 වෙනිදා ඒ කියන්නේ ඉරිදා රාත්‍රියේ ඉඳලා 4 වෙනිදා රාත්‍රිය වෙනකන් පෙරහැරට කලින් දවස වෙනකන් අඛණ්ඩව සූත්‍ර සජ්ජායනාවක් පැවැත්වෙනවා. මංගල මහා සෑ මළුවේ. ඒතර ඔය ආකාරයට පෙරහැර මංගල්‍යයට පෙර සිදුවෙන කටයුතු සිදු වෙලා සැප්තැම්බර් මාසේ 5 වෙනිදා සන්ධ්‍යාවේ තමයි උතුම් ලලාට ධාතු මහ පෙරහැර වීදි සංචාරය කරන්න නියමිතව තිබෙන්නේ. ඒට සමකාමීව අගෝස්තු මාස 27 වන දිනට යෙදෙන නිකිණි පුන් පොහෝ දින සිට සේරුවිල නිකිණි පූජා මංගල්‍යයද පැවැත්වීමට නියමිතයි. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කරු අරුන් හේමචන්ද්‍ර මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කේ කුණනාදන් මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් හේමන්ත කුමාර මහතා, සේරුවිල ප්‍රාදේශීය ලේකම් එම්.යු. නිශාන්ත මහතා, සේරුවිල ප්‍රාදේශීය සභා සභාපති තුෂාර සම්පත් මහතා ඇතුළු රාජායතන ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය, විහාරස්ථ දායක සභාව සහ පෞද්ගලික ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් සහ මහත්ම මහත්මීන් බොහෝ පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. මෙය
නැගෙනහිර පළාතේ පැවැත්වෙන ප්‍රධානතම මුඛ්‍යතම සංස්කෘතික මංගල්‍යයක් මෙවැනි පෙරහැරක් නැගෙනහිර පළාතේ වෙන තැනක පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසාම අපි නැගෙනහිර පළාත වශයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වශයෙන් මේට මූලිකත්වය ලබා දෙනවා. ඒ සඳහා පින් කැමැති සියලු දෙනාගේටම ඒ සහභාගී වීමට ආරාධනා කරන ගමම්ම මා කාරුණිකව ඉල්ලා සිටිනවා කිසියම් වූ පරිත්‍යාගයක් මේ වෙනුවෙන් කළ හැකි පිරිසක් ඉන්නවා නම් ඒ සඳහා සේරුවිල්ල මංගල මහා චෛත්‍යයේ මා විහාරස්ථානයේ සම්බන්ධ කරගෙන ඊට උදව් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ පුණ්‍ය මහෝත්සවයට සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපි දන්නවා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිද්ධ වෙන ඉතාමත් විශාල සංස්කෘතික කටයුත්තක් ඒ වගේම ඉතාමත් විශාල පුණ්‍ය කටයුත්තක්. ඉතින් මේකට අදාළව ගත්තොත් එහෙම සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කිරීමට අදාළව අපේ පැත්තෙන් මැදිහත් වීමක් සිද්ධ වෙලා තිබුණා. මේ අවස්ථාවට අතිපූජ්‍ය අලුතෙනිය සුපෝති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කරලා තිබුණා. ඉතින් අපි අවශ්‍ය කරන සියලුම කටයුතු වලට අදාළව අපේ පැත්තෙන් රජයක් විදියට මැදිහත් වෙන්න ඕන. හැම අවස්ථාවලදීම මැදිහත් වෙන්නට අපි බැඳලා ඉන්නවා. විශේෂයෙන් මෙතනදී පිටනවා සංවිධානාත්මකව අපිට මැදිහත් වෙන්න පුළුවන් ප්‍රවේශ වෙන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී සම්බන්ධ කිරීමට අදාළවත් විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනයේ වගේම දේශපාලන අධිකාරිය ලෙස අපි සියලු දෙනාටම යම්කිසි කොටසක් අපිට ඊට කරන්න පුළුවන් අවස්ථාවක් මෙතන තියෙනවා. ඉතින් ඒ සියලු දේම අපේ පැත්තෙන් අපි සිදු කරමින් ඒ වගේම මෙම ඓතිහාසික අවස්ථාවටත් අපේ පැත්තෙන් ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය අපි ලබා දෙමින් අපි තාමත් සාර්ථක පෙරහැරක් විදිහට මේ පෙරහැර අපි පත් කිරීමට අදාළව අපි කටයුතු කරන්නට සූදානම් කියන මේ පණිවිඩය අපි කියන්න කැමතියි. සේරවිල රජමහා විහාරයේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍ය විදිහට ශ්‍රී ලලාට ධාතු මහා පෙරහැර මෙවරත් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මම හිතන්නේ අපි මේක දැනට වසර කිහිපයක් තිස්සේ පියවරෙන් පියවර සාර්ථකව ඉදිරියට කරගෙන යන වැඩසටහනක් විදිහට මම හිතනවා මෙවරත් අපි ඊටාම සාර්ථක වේ කටයුතු කිරීමට අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරගත්තා. විශේෂයෙන්ම නැගෙනහිර පළාතටම තියෙන සුවිශේෂී වූ සංස්කෘතික මංගල්‍යයක් මෙය. විශේෂයෙන්ම බෞද්ධ පිරිස වගේම ද්‍රවිඩ මුස්ලිම් සියලු දෙනා මේ කාර්යයට සම්බන්ධ වෙනවා. ඔවුන් සියලු දෙනා මේ සංස්කෘතිකමය මංගල්‍යයේ තියෙන ඒ හරය සහ ඒ තත්වයන්ට ඔවුන් අත්විඳිනවා. ඉතින් මම හිතන්නේ මේක අපේ ප්‍රදේශයේ තියෙන ඉතාම සුවිශේෂී කාර්යයක් නිසා මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම උපරිම දායකත්වයේ කැපවීම ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.